නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. දැන් මේ වචන ඇහෙනකොට නිකන් අපිට අර දුකමනේ දැනෙන්නේ. දැන් සංකිච්ඡේන සංක්ෂිප්ත වශයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය දුක. දැන් දුකයි කියනකොටම අපට අර පෙළෙන දුකම තමයි මතක් වෙන්නේ. එතකොට අපිට නිකන් දැනෙන්නව මේ ශරීරය පවත්වා ගැනීම දුකයි කියලානේ. දැන් ඇත්තට මම නම් දැකලා තියෙන්නේ ඉතින් කොහෙ ගත්තත් ඔය මිනිස්සු දුක් විඳිනවට වැඩිය ඉතින් අර අධිකම දරිද්‍රතාවයෙන් පෙළෙන අය නම් ඉතින් එහෙම දුක් විඳිනව ඇති. ඉතින් ඔය සාමාන්‍ය ඉතින් මධ්‍යම පාන්තික අයත් එහෙම ඉතින් දවසේ වැඩි කාලයක් දුකෙන්ම ඉන්නේ නැහැ නේද? එතකොට මේ දුක කියලා කියන එක දැන් ඉතින් සාමාන්‍යයෙන් මේ දුප්පත් මිනිස්සුත් ඉතින් දුකක් තියෙන දෙයක්ම ගත්තොත් ඉතින් හැමෝම සාපේක්ෂව බලපුවාම දුකයිනේ. ඉතින් එහෙම අපි දවසේ වැඩි කාලයක් දුකට වැඩිය අපි සතුටින් ඉන්නේ. ඉතින් ප්‍රශ්නම ඔළුවේ දමාගෙන ඉතින් ඉන්නහ කියන්නේ ඒවා ඉතින් මිනිස්සු විසඳ ගන්න බැරි ප්‍රශ්න දාගෙන ඉතින් එහෙම දුක් විඳිනවා ඇති. නමුත් ඉතින් ඔය සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛාති කියපම් සංක්ෂිප්ත වශයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය දුකක් කියලා නේ කියන්නේ. ඉතින් අපිට දැන් ඔය සිතුවිලි දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ අපිට 100%ක්ම විශ්වාසයිනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ සිතුවිල්ල කියන එක. ඉතින් අපිට දුක්ඛදායක සිතුවිලිම දෙන්නේ හැම වෙලේ. එහෙම කන්නේ. දැන් අපිට සිතුවිලි හුඟක් දුකට වැඩිය සතුටට ඒවා තමයි එන්නේ. ඉතින් මේ ඔය දැන් සාරාංශ වශයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධය දුකයි කියන දැන් දුක වෙන්න බෑ. ඒක බුදුහාමුදුරන්ගේ වචනය යන්න. ඒ දුක කියලා කියන්නේ අවිද්‍යාවට කියපු නම. එහෙම නැතුව පේන් සෆරින් කතාව නෙමෙයි. ඕක තමයි වැරදුනේ දැන්. බණ්ඩාර මහත්තයා ගෙදර බණ නැවතුනේ තෝක විස්තර කරන්න කියලා. ඒ කියන්නේ ඔය දුක කියන එක හිතාගෙන ඉන්නේ ඔය පෙළෙන දුක කියලා. එහෙම එකක් නැහැ. ඔව් දුක්ඛේ ඔක හරියටම එන්න ඕනේ. දුක්ඛේ ඥාන. ඒක කවුරු හරි දුක කියලා කිව්වා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානයි. ඉතින් ඒ නිසා මේ අනිත් එක දුක පිළිබඳව ඥානයක් කොහොමද පහල කරගන්නේ? දැන් ඒක ඊට පස්සේ අතන කියන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ එහෙමනේ කියන්නේ. දැන් පිටරටවල ඉන්නවනේ දුකක්ම නැති අය. ඔව් දුක කියන දන්නේ නැති මිනිස්සුත් ඉන්නවලු. ඒ කියන්නේ එතකොට ඒගොල්ලෝ රහත් වෙන්නේ. අන්න හරි දැන් හරි. කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඔව් ඒ කියන්නේ මේ හුඟක් අපිට වැඩියේ මුස්ලිම් රටවල මිනිස්සු සැපෙන් ඉන්නවා අපිට වැඩිය. ඔව් දුප්පත් මිනිස්සු අහන්නේ දුකෙන් නැහැ. දුප්පත් මිනිස්සු දුකෙන් නැහැ. දුකෙන් නැහැ. ඒ මිනිස්සු ඒ ගානට ඒක හදාගෙන තියෙනවා. දුප්පත් ඒගොල්ලෝ එහෙම අයියලාන්නේ. අර තාර දාන මිනිහා පාරේ අහු වීඩි ගල්ලා දැද. මේ දුකයි නේද කිව්වම නෑ තව පැවගේ ඉන්නේ. ඔව් ඒක හරි. ඒ කොයිකන් ඒ සාමාන්‍ය දෙයක්. එයාට දුකම ඉවරයි. එහෙම දුකෙන් ඉන්න හැමෝටම සල්ලි දෙන්න. ඔව් ඒ අර කාර. ඒ මානසික දුකෙන් ඉන්නේ. මානසික දුක. ඒ අරුන් හෙව්වා සතුටු හිටියා හවසට ෂොට් එක ගැහුවා. දවසේ පාඩ ඉවර කරගත්ත සතුටින් හිටියා. ලොකු බලාපොරොත්තුත් නැහැ. දැන් ඒ නිසා දුකයි කියන එක වැරදිම තමයි. වැරදිම තමයි. දැන් අර සිරිපාල මහත්තයා කිව්වා වගේ මැද පෙරදිග මිනිස්සු සමහරවම දුක කියන එක ජීවිතේට දෙන්නලා නැති. ඒ තරම් සල්ලි වල පීනනවනේ. ඔය මන් දන්න කෙනෙක් කිව්වා වෙඩින් එකට සම්පූර්ණම මේ එයාගේ සාමාන්‍ය පවුලක එකේ මේ මෝල්ඩිව්ස් වල දූපතක්ම ගත්තලු සතියක්. ඒ තරම් මේ හනිමූන් එකට. ඒ කියන්නේ ඉතින් එහෙම මිනිස්සුන්ට තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට ඔය පෙළෙන දුක ඒක මේ දුක නෙමෙයි අත්තරම නැත්තම්. තුමාර ළමයි කන්නේ. ඔව්.
ඒ මිනිස්සු ඇත්තටම මේ අපිට වැඩිය සාපේක්ෂව ගත්තොත් සතුටින් ඉන්නවා. ඉතින් දැන් එහෙම නෝසු එතකොට දැන් මේ අර කිව්වා වගේ රහත් වෙලා ඉන්න බෑ. අපි මේ විඳින කායික මානසික පීඩනත් එක්ක බලනකොට. ඒක දුකේ කතාවක්. දුකේ කතාවක් නම් දැන් අපි කියන්නේ දුක නැති කරන්න ඕනේ කියලා. ඉතින් මේ එහෙම එකක් නෙමෙයි. ඉතින් මේ දුක කියලා කියන්නේ අවිද්‍යාව. ඒ නිසා සෑම සිතුවිල්ලක්ම උපතට හේතු වෙනවයි කියලායි මේක මේ කියන්නේ. ඒක වන්දේ විතරයි කියන්නේ. අවනවරු කියන්නේ ඒකයි මම කියන්නේ. ඉතින් අපි විතරයි වලෝකේ කතා කරන්නේ. ඉතින් මේවා සමාජගත වෙන්නේ නැහැ උනාට. ඔය කොච්චර අපි කිව්වත් ඔය YouTube එකේ බණ කිව්වත් මේවා යන්නේ නැහැ. මේක අර අන්තිම පොයින්ට් එකේ වැරද්ද විතරයි හොයන්නේ. ඉතින් ඊට වැඩිය දැන් අර මේ කටන පින්කම් වෙලාවේ හාමුදුරුවෝ මං ගැන කොච්චර අගය කරාද? බණ දෙකයි නෑ එන්න කිව්වේ නෑනේ. දැන් යාගේ කොහොමද මං ගැන දුන්න වර්ණනාව? එහෙම නැත්නම් එයාට පුළුවන් එහෙම ගෙන්නගෙන එහෙම කියවන්නේ ඒ හැටි. මොකද මේ මිනිස්සු අර පොඩි බොළඳ දෙයක් කියලා තමයි නැවටෙන්නේ. අපි දාර්ශනිකව කියපු ගමන් ඒගොල්ලන්ට දාන්නෙත් නැති වෙනවා. ඔව් ඒකයි වෙන්නේ. ඉතින් මේ ඒක ඕමල්පේ හාමුදුරුවෝ කියන්නේ නේද? ඔව් එන අනිත් එක ඕමල්පේ හාමුදුරුවෝ මතකද ඔයගොල්ලෝ දන්න ඒත් ওই වගේම දුන්න මං ගැන මාළ ලෙක්චර් එකක් දුන්නා. දීලා පහවදා යන්නයි කිව්වා. මේ උදේ ඇවිල්ලා එන්න ලෙක්චර් එකක් දීලා හවස යන්නයි. කොහෙද ඒ වගේ මේ කෙලින්ම කිව්වා මේ පැය දෙකක් ඇවිද බැන්නේ මට. මේ ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේම අපි මේ අර සූත්‍රයේ කිව්වොත් එහෙම ඒගොල්ලන්ට කණ්ඩ නැති වෙනවායි කියලා. ඒ කියන්නේ මිනිස්සු ප්‍රඥාව අවදි වෙනවානේ. මිනිස්සු හිතන්න ගන්නවා. ඒක අපි හිතන විදිහට හිතුවොත් එහෙම ඇත්තටම මිනිස්සු කඩන පිංකම් අය කරයිද නැහැනේ ඔච්චර හරියට මිනිසුන්ට පෑදුනත් ආය යන්නේ නැහැ පන්සල්. අද දෙනිස ඒගොල්ලෝ බයයි. ඉතින් ඒ නිසා කාලාම සූත්‍රයේ එහෙම කියන්නේම නැහැ. නෑ මට ඒකටනේ බැන්නේ ඔමල් ප්‍රසෝපිත හාමුදුරුවෝ. ඒක කියලාද? එහෙනම් කාලාම සූත්‍රය කියන්න ඕනේ නැහැ කිව්වා. අපි මුන් රවට්ටලා තමයි කන්නේ කිව්වා. එහෙමම කිව්වා. ඇමිලි පිටියේ ඉන්න නම්බර් 1 කෝටිපතියයි. ඉතින් ඒ නිසා ඒක මේ දුකේ කතාවක් නෙමෙයි මේ. ඒකෙන් කියන්නේ සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයේ උපතට හේතු වේ විඥානයක් හදයි කියලා නෙවෙයි කියන්නේ. එහෙනම් එතකොට විඥානයක් ඒකෙන් හැදෙනවා නම් ඒකෙන් උපතක්. එහෙනම් උපත නැති කිරීමට අපි කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය හදන්න නැතුව ඉන්න. ඉතින් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ කොහොමද? ඉන්ද්‍රියන් හයට අරමුණු ආපුවා. ඉන්ද්‍රියන් හයට අරමුණු ආපුවම තමයි පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. එතකොට ඉන්ද්‍රියන් හයට අරමුණු ටික නවත්තපුවම පංච උපාදානස්කන්ධය එන්නේ. එතකොට දුක ඉවරයි. ආයෙත් දුක කියලා හිතන්නේම අපි අර පෙළෙන දුක. ඒව නෙමෙයි ඉපදීම ඉවරයි කියන එකයි කියන්නේ. ඒ කොහෙන් ගත්තත් ඔය මාගදී පදවල ඔය මම 50ක් 60ක් තෝරාගෙන තියෙන්නේ ඔක්කොම විඥාන නිරෝධයෙන් ඉවර වෙන මාගදී පද. හරි අමාරු ඒවා නෙමෙයි තියෙන්නේ අර මුගක් තියෙන්නේ. ඉතින් අර සාහිත්‍ය තමයි තියෙන්නේ. දුකේ කිව්වොත් මොකද වෙන්නේ? ඈ අවිද්‍යාව. දැන් දුක්ඛේ ඥානනේ අවිද්‍යාව පිළිබඳ ඥානයක් නේ අපිට පහළ වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව කියලා අපි ගන්නෙ විඥානය හදන්න බලපාන මූල හේතුවනේ. එතකොට අවිද්‍යාව පිළිබඳව ඥානය. දැන් දුක්ඛ පිළිබඳ ඥානයක් කියවම ඒක ප්‍රායෝගිකවත් නෑනේ. දැන් ව්‍යාධිපි දුක්ඛයකේ ඥානය මොකක්ද කියන්නේ? දැන් එහෙම ඥානයක් පහළ වෙනවාද දැන් ව්‍යාධියට? එහෙම නෑ. ව්‍යාධිපි දුක්ඛ දැන් ජරාවටපත් වෙන එක ඥානයක් තියෙනවද? වයසට යන එකට ඥානයක් පහළ ලෝක නවත්තන්න පුළුවන්. එහෙම බෑ. ඉතින් ඔය කටපාඩමෙන් කවුරු හරි කියපු පදවැල් ටිකක් ඔය දැන් අවුරුදු 100 ගණනක් ඇවිල්ලා තියෙනවා. මේ තර්ක කරන්නෙත් නෑ. එහෙම ගැඹුරට හිතන්නෙත් කලින් කිව්වේ අර ඔය සත් මහත්තයාගේ ඕ ඒ කතන්දරේ තමයි ඇත්ත. ඒ ડોක්ටර් සොයිසා තමයි මුලින්ම ඕක ට්‍රාන්ස්ලේට් කරේ එංගලන්තෙට. ඊට පස්සෙත් ඒක කටපාඩමෙන් එනවා. ඉන්පර්මනන්ට් අනිත්‍ය කරා. මහණෙනි දාන් දෙන්නේ එයා තමයි. ඒ තමයි මහානන්.
ඉතින් අරක තිබ්බේ කියන්නේ මේ ගත්තේ හුඟක් ඔය සුද්ද රීස් ඩේවිස්ලා ඔය ගිහිල්ලානේ කට්ටිය බික්කු කියන එක තමයි මහණෙනි කියන්නේ. මහන්නේ කියලා දැන්. ඉතින් එතකොට දැන් ඒක තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආය මේ ත්‍රිපිටකයෙන් කොට තව වෙනස් කරේ නැහැ. ගිරිවචනන්හ තවත් වෙනස් කරා. ඉතින් ඒ නිසා තමයි මම ඒක පැත්තකටම දාන්න. එහෙනම් දුක්ඛේ ඥාන. ඒ දුක්ඛේ ඥානං කියන්නේ අවිද්‍යාව පිළිබඳ ඥානයක් පහළ. දුක්ඛ සමුදය ඥානං. එතකොට එහෙනම් අපි මේ අවිද්‍යාව අයින් කරන්න තමයි මේ හදන්නේ. අවිද්‍යාව අයින් කරන්න කිසිම විකල්පයක් නැහැ. ඉන්ද්‍රිය සංවරත්වය විතරයි අවිද්‍යාව නැති කරන්න තියෙන එකම විකල්ප. එහෙනම් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ අරමුණ නිසා. අරමුණක් ආවොත් පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය හැදෙන්නේ අරමුණනේ. අරමුණ වෙන්නේ ඉන්ද්‍රියන් 6 ඝට්ටණය. ඉතින් ඉන්ද්‍රියන් 6ට අරමුණු ඝට්ටණය කරගන්න නැතුව අපි ඉන්නකොට පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ඉතින් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ නැත්නම් ඉපදීම ඉවරයි. දුක ඉවරයි. ඕක තමයි සාරාංශය. එහෙනම් අපි බලමු පැයක් විතර කාලච්ඡේදයක් ඔන්න ඔය ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්න. ඉතින් කය පවත්තන එක තමයි අංක 1. ඉතින් කය ඍජු කරගන්න ඕන. මූණට සියුම් සිනහව තියාගන්න ඕන. පරිසරයට යනකොටම අපේ නිවනෙන් 50% හැදිලා තියෙනවා. නිවනේ 50% හැදෙන්නේ පරිසරයෙන්. එතකොට මේ පරිසරය තුලින් පැහැදිලිවම අපිට කාය විඥාන නැති වෙනවා. සෝත විඥාන නැති වෙනවා. ගාන විඥාන නැති වෙනවා. ඉතින් ජීවහා විඥාන කියන්නේ ඒක නැති පරිසරයක් ඕන තැනකට ගිහලා තොල් දෙක වහගත්තාම ජීවහා විඥාන හැදෙන්නේ. ඕන තැනකට ගිහිල්ලා ඇස් දෙක පියා ගන්න පුළුවන් නේ. ඇයි බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය දැන් හුස්ම ගන්න කැලේට යන්න ඕනේ. ඒකෙන්ම තේරෙන්නේ නැද්ද අපිට ආනාපාන සතිය කියන්නේ ඔය හුස්ම අදින එක නෙමෙයි කියලා. දැන් හුස්ම අදින්න කැලේට යන්න টয়ලට් එකෙත් පුළුවන් හුස්ම අදින්න. බස් එක යනකොට පුළුවන්. මේ හුස්ම කතාවක් නෙමෙයි මේ කියන්නේ. ආනාපාන මේ ඉන්ද්‍රියන් වලට අරමුණු ගන්න එක ආන විඥානය හදන එක පංච උපාදානස්කන්ධය හදන එක අපාන. ඉතින් ඕක හදන්න නැතුව සතිය පිහිටවන එකට තමයි ආනාපාන සතිය කියලා. ආන අපාන සති හුස්ම නෙමෙයි